මට එන්නේ. අයිබෝන්. අයිබෝන්. හරි. අද අපි පටන් ගන්නවා අපේ සිංහල පන්තියේ. මෙන්න මෙහෙම දැන් මම කියලා වචනයක් තියෙනවා. මේක අපි කරලා තියෙනවා. මම කියලා කෙනෙක් ඉන්නවා. මම දැන් ඔයා කරන දේවල් කියන්න බලන්න. මම කියලා පටන් ගත්තොත් ඔයා කරන දේවල් කියන්න. මම බත් කමි. අවදාන්නනේ. මම බත් කමි. කමි. හරි. එහෙනම් අපි කියලා කෙනෙක් ඉන්නවා. අපි කියලා කීප දෙනෙක් ඉන්නවා. අපි බත් කමු. අපි බත් කමු. දැන් මේක වර්තමාන කාලෙන්නේ. මොන කාලෙන්ද? වර්තමාන. මේක දැන් කරලා ඉවරයි කියලා හිතන්න. එතකොට කොහොමද? මම බත් කා මම බත් මම බත් කා කාලේ ඉවරයි. කෑවෙමි. ආන්න හරි. මොකද්ද? මම බත් කෑවෙමි. කෑවෙමි. එහෙනම් මේ අතීත කාල වාක්‍ය හදන්න තමයි අද අපි යන්නේ. මොන කාල වාක්‍යද? අත්කාල වාක්‍ය. අතීත කාල වාක්‍ය. මම අපි විතරක් නෙමෙයි අනිත් වෙනුත් හදනවා. අතීත කාල වාක්‍ය. හරි. මම බත් කෑවෙමි. එහෙනම් අපි බත් කෑවෙමු. අපි බත් කෑවෙමු. හොඳයි. එහෙනම් බලන්න තාත්තා වාක්‍යයක් කිය තාත්තා දාන්න. වාක්‍යයක් කිය. මොකක්ද? තාත්තා වැඩට යති. යති. තාත්තා එක්කෙනෙක් ඉන්නේ. තාත්තා වැඩට එක්කෙනෙක් නම් මොකද්ද? යයි. ඊ වලින් අවසන් වෙන්න ඕන. පැහැදිලිද? තාත්තා වැඩට යයි. හරිද? එහෙනම් තාත්තලා කොහොමද එන්න ඕනේ? තාත්තලා තාත්තලා වැඩට යති. අන්න දැන් T එකයි E එකයි පටලව ගන්න එපා. බහුවචන වුණොත් තමයි T. ඒක වචන වුණොත් මොකද? E. එහෙනම් මේක අතීත කාලයට හරවන්න. අතීත කාලයට හරවන්න. තාත්තා වැඩට තාත්තා වැඩට ගිහිල්ලා ඉවරයි. ගියති. ගියති කියන්නේ නෑ. තාත්තා එක්කෙනෙක්. හරිද? ඔන්න. මෙන්න රීතිය මතක තියාගන්න. තාත්තා පුරුෂ ලිංගනේ. මොන ලිංගද? පුරුෂ. පුරුෂ ලිංග. ඒ කියන්නේ මොකද්ද? පුරුෂ ලිංග කියන්නේ මොකද්ද පුරුෂ ලිංග කියන්නේ? පිරිමි. නේ? පිරිමි කෙනෙක් නිසා අපි අතීත කාලේ ලියනකොට ඒය කියනවා. මොකද්ද? ඒය. අර තාත්තා අම්මට කතා කරන්නේ ඒයි කියලා නේ? අම්මා තාත්තා කතා කරන්නේ ඒයි කියලා. ඒය. හරිද?
ඒතකොට තාත්තා වැඩට ගිහිල්ලා ඉවරයි. කොහොමද කියන්න ඕනේ? ගියේ. දැක්කද කරලා ඉවර වෙච්ච වාක්‍ය ලියන විදිය? එක්කෙනෙක් නම් පුරුෂ ලිංග නම් ඒය. එහෙනම් තාත්තලා මොකද වෙන්නේ? තාත්තලා වැඩට ගියේති. ගියේති කියන්නේ තී දාන්නේ වර්තමානේ නම් විතරමයි. හරිද? අතීත කාලේ නම් මොන මතක තියාගන්න. බහුවචන නම් මොකෙන්ද අවසන් වෙන්නේ? ඕය නැත්තම් මොකද්ද? හ. කියන්න බෑ හොය හරි හ හරිද? තාත්තලා වැඩට ගිහිල්ලා ඉවරයි. ගියෝය. ආන්න හරි. ගියෝය නැත්තම් ගියාය. ගියාය. තාත්තා ගියහ. ගියහ. ගියෝය නැත්තම් ගියහ. පැහැදිලිද? එතකොට පුරුෂ ලිංග ඒක වචන නම් ඒය. බහුවචන නම් පුරුෂ ලිංග වේවා ස්ත්‍රී ලිංග වේවා ඕන එකක්. බහුවචන නම් පණ තියනවා නම් ඕය නැත්තම් හ වලින් තමයි අවසන් වෙන්නේ අතීත කාලේ. හරිද? දැන් එහෙනම් අම්මා දාන වාක්‍යයක් කියන්න. අම්මා. අම්මා උයයි. අම්මා බත් උයයි. අම්මා බත් කමි කියන එකක් තියෙන වෙන එකක් කියන්නේ. බත්ම තමයි. අම්මා ඒ දොර අස් කරයි. අම්මා මිදුල අතුගයි. අතුගායි කියනකො. අතුගායි. ඔන්න අම්මා එක්කෙනෙක්. එක බහුවචනයට හරව. අම්මලා මිඳුල අතු ගෑවා. අතීත කාලේ මේ වර්තමාන තාම. අම්මලා මිදුල අතු අතුගා මොකෙන්ද ඉවර වෙන්නේ? අයි මෙතන ගාති. අතුගාති. හරිද? අම්මලා මිදුල අතුගාති. හරි. දැන් මේක අපි අතීත කාලෙට හරවන්න යන්නේ. ඒ කියන්නේ කරලා ඉවරයි. අතීත කියන්නේ කරපු ඒවා. ඉවරයි. දැන් වෙලා ඉවරයි. හරිද? එහෙනම් කියන්න බෑ. අම්මා මිදුල කොහොමද එන්නේ? අතු දැන් ගෑවේ. මෙයා මොන ලිංගද? අම්මා කියන්නේ. ස්ත්‍රීලිංග. අම්මා අඳින්නේ මොකද්ද? සාය. සාය. එහෙනම් ආය. ආය කියන වචනේ අවසන් වෙනවා කියනවා දෙන්න අතීත කාල. හරිද? අම්මා මිදුල කොහොමද එන්නේ? ගෑවාය. අන්න හරි. අතු ගෑවාය. දැක්කද? පැහැදිලිද එතන? අම්මා මිදුල අතු ගෑවාය. එහෙනම් අම්මලා කොහොමද එන්නේ? අම්මලා මිදුල අතු මිදුල ගෑවා. මිදුල අතු මේ දෙකෙන් එකක් දාන්න. ඇයි අම්මල බහුවචනනේ පණ තියෙනවා. මිදුල අතු ගෑහ. ගෑහ කියන්නත් පුළුවන් නැත්නම් ගෑ වේ. ගෝ ගෑවෝයි. ගොඩක් ඒය දැම්මොත් පුරුෂ ලිංග වෙනවා. පැහැදිලිද? ඒය දාන්නේ පුරුෂ ලිංග වලට. ඒය දාන්නේ නැහැ බහුවචන වලට. බහුවචන
ආවොත් ඕය. මේක වා ඔළුවේ තියා ගන්න ඕනේ. ගොයිලු. මෙන්න මේ ටික ඔළුවේ තියා ගන්න ඕනේ. මේ අතීත කාලෙට. මෙන්න මේක ඕන chart එකක් දාගෙන කෙටි සටහනක් විදිහට. අතීත කාල. පුරුෂ ලිංග. ඒක වචන. කියන්නේ ඒක වචන කියන්නේ එක්කෙනෙක් නම් මොකක්ද දෙන්න ඕනේ? ඒය. ස්ත්‍රී ලිංග ඒක වචන නම් මොකද්ද? මොකක්ද දෙන්න? ආය. හරිද? ඊට පස්සේ බහු වචන නම් මේ දෙකම බහු වචන මේ දෙකම පුරුෂ ලිංග වේවා ස්ත්‍රී ලිංග වේවා බහු වචන වුණොත් මොකෙන්ද අවසන් වෙන්නේ? ඕය නැත්තම් දැක්කද? මේ ඔක්කොම අයිති වෙන්නේ අතීත කාලෙට. අතීත කාලේ හැබැයි ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග ස්ත්‍රී ලිංග බහු වචන පණ තියෙන දේවල් වලට විතරයි. පණ නැහැ කියන එක. පණ නැති වුණොත් බය වෙන්න කිසිම කාරණාවක් නැහැ. පණ නැති වුණොත් හරිද? ඒක වචන වේවා බහු වචන වේවා ඒ කියලා අවසන් කරා. හරිද? අපි මෙතන මතක තියාගන්නේ පිරිමින්ට පණ නැහැ කියලා. හරිද? මේ බලන්න අපි මෙතන මතක තියාගන්නේ පිරිමින්ට පණ නැහැ කියලා. ඇයි දන්නවද? පණ නැති ඒක වචන වුණත් බහු වචන වුණත් අවසන් වෙන්නේ ඒය. අතීත කාලේ. ඇයි? වලාකුළු අහසේ පාවුනේය. තේරුණාද? වලාකුළ අහසේ පාවුනේය. දෙකම එකයි. මොකද වලාකුළට පණ නැහැ. හරිද? ඒ නිසා ඒ වලින් තමයි අවසන් කරන්නේ. මල පිපු කොහොමද එන්නේ? මල පිපු පිපුනේය. මල් ඒත් උනේ ඇයි දන්නවද? මලට පණ නැහැ. ගස් සුළඟට සෙල හෙළවේ වුණේය. උනේය. දැක්කද? ගස සුළඟට හෙළ වුණේය. දැක්කද? පැහැදිලිද? දැක්කද? එතකොට දැන් ස්ත්‍රී ලිංග වේවා පුරුෂ ලිංග වේවා බහු වචන වේවා ඒවට දාන විදි තියෙනවා. හරිද? එතකොට පණ නැත්තම් ඒක වචන වුණත් බහු වචන වුණත් එයා අවසන් වෙන්න ඕනේ මොකෙන්ද? අතීත කාලෙ. මොකෙන්ද අවසන් වෙන්න ඕනේ? ඒය. පැහැදිලිද? දැන් ඒකේ වාක්‍යයක් ලියමු අපි. මල මල අපි ඉස්සෙල්ලා වර්තමානෙ ලියමු. මල කොහොමද ලියන්නේ? සුළඟට මල සුළඟට වැටේ. good. මල සුළඟට වැටේ. ඒක අතීත කාලේට හරවන්න. මල් සුළඟට වැටේ. බහු වචනේ. බහු වචනේ මල් සුළඟට වැටේ. වැටේ. දැන් ඔක අපි අතීත කාලේට හරවමු. ඒ කියන්නේ කරලා ඉවරයි. වෙලා ඉවරයි. කරලා නෙමෙයි මේක දැන් වුණ දෙයක් නේ. වෙලා ඉවරයි. කොහොමද එන්නේ? කොහොමද එන්නේ? මල සුළඟට හෙළ වුණේය. සෙලවුනේ කියන හරියටම වැටේ කියන එකට වැටුණේය. වැටුනේය. මෙතන මල් සුළඟට වැටුණේය. මල් සුළඟට වැටුණේය.
දැක්කද? පැහැදිලිද? ඒ ටික. හරි. දැන් එතකොට මම කිව්වොත් මොකෙන්ද අවසන් වෙන්න ඕනේ? Me. මී. අතීත වේවා වර්තමාන වේවා ඔක්කොම මී. අපි කිව්වොත් Mu. මු. හරිද? හැබැයි පුරුෂ ලිංග වේවා ස්ත්‍රී ලිංග වේවා වර්තමාන කාලේ එක වචන නම් මොකෙන්ද අවසන් වෙන්න ඕනේ? වර්තමාන කාලේ නම් මේ දැන් කරනවා නම් ඒක වචන වුණා මොකෙන්ද අවසන් වෙන්නේ? මොකද? ඊ. බහුවචන වුණොත් වර්තමාන කාලේ බහුවචන වුණොත් All. ඒක වචන නේ ඊ මං අහන්නේ බහුවචන වුණොත් වර්තමාන කාලේ. වර්තමාන කාලය අහන්නේ. Her. තී. වර්තමාන කාලේ. ඔන්න දැන් වර්තමාන කාලේ ටික ලියනවා. ඒකත් මතක නැහැනේ. ඔන්න වර්තමාන කාලේ. වර්තමාන කාලේ මොකක්ද එන්නේ? වර්තමාන කාල පුරුෂ ලිංග ස්ත්‍රී ලිංග දෙකේදීම වර්තමාන කාල ඒක වචන වුණොත් මොකක්ද එන්න ඕනේ? ඒක වචන වුණොත් වර්තමාන කාල පුරුෂ ලිංග ස්ත්‍රී ලිංග ඒක වචන වුණොත් අවසන් වෙන්න ඕනේ මොකෙන්ද? ඊ. මොකද්ද? E. ඒක අති වර්තමාන කාල බහුවචන වුණොත් අන්න ඒක වචනේ බහුවචනයි. පුරුෂ ලිංග වේවා ස්ත්‍රී ලිංග වේවා බහුවචන වුණොත් මොකක්ද එන්න ඕනේ? T. දැන් පැහැදිලිද? දැන් මේ chart දෙක ඔළුවේ තියෙනවා නම් ඔයාලට වාක්‍ය හදන්න ලේසි. මොකක්ද එන්න ඕනේ? T. හරි. දැන් අපි වාක්‍ය හදමු. හරිද? තාම මේක මුකුත් ලියාගත්තේ නෑ නේද? නෑ. ලියාගන්න මාතෘකාව අතීත කාල වාක්‍ය කියන. අතීත කාල වාක්‍ය. Hari. හරිද? අතීත කාල වාක්‍ය. ලියන්න. අතීත කාල වාක්‍ය. ලියවනේ. අතීත කාල වාක්‍ය කියන්නේ මොකද්ද කියලා ලියන්න. තරුවක් දාන්න. Hari. කරලා ඉවර වුණු. නැත්නම් කළ දේ කියලා ලියන්න පුළුවන්. එහෙම හරියන්නේ නැහැ. ඒකට පැහැදිලි නෑ. කරලා ඉවර වුණු. සිදු වෙලා ඉවර වුණු. කරලා ඉවර වුණු. සිදු වෙලා ඉවර වුණු. සිදු වෙලා ඉවර වුණු. Hari. දැනිලා ඉවර වුණු. වාක්‍ය
වාක්‍ය අතීත කාල වාක්‍ය වේ. වාක්‍ය අතීත කාල වාක්‍ය වේ. හරිද? හරි. හරි. මේ වගු දෙක ඇඳලා ලස්සනට. ඔයාලට පැහැදිලි වෙන විදිහට කැමති නම් වෙන පාටකින් මේක ලියන්න. මේවා. මතක තියෙන විදිහට ලියන්න. මේ ඉස්සෙල්ලම වර්තමාන කාල වාක්‍ය ටික ලියලින් ඊට පස්සේ අතීත කාල. මේ ටික ලියන්න. දෙපැත්ත ලියන්න. මම මේ අරගෙන තියෙන්නේ වර්තමාන කාල කළු පාටි. අතීත කාල රතු පාටි. පේනන්නේ පැහැදිලි වෙන්නේ එතකොට. එහෙමයි කියලා කළු මේ රතු පාටෙන් ලියන්න යන්න එපා. ඔයා ඕන නිලුයි කළුයි මාරු කරලා ලියන්න. රෝස ලියන්න එපා. කළු හරි නිල්. කළු නිල් මාරු කරලා ලියන්න. නෑ. පේන්නේ නෑ. වග්ගු ඇඳගෙන ඉවරද? එකක් ඇඳගෙන ඉවරයි. ඉක්මන් කරා.
හරි. 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 එහෙනම් මේ දෙකම ඉවරයි. මේ දෙකේ අට ඉඩ තියනවා නේද? නැත්ද? නෑ. පොඩ්ඩක් නෑ. ලියන්න බැරිද? එක රූලයි තියෙන්නේ. හරි එහෙනම් එක වෙන වගුවකට ගමු. ඒකේ මෙතන පේනවද? මෙතන පේනවද? මෙතන ඔයක වෙන වගුවකට ගන්නවා. මෙතන ලියන අප්‍රාණ වාචි. නැත්නම් නපුංසක ලිංග ලියුවත් කමන්නේ. නපුංසක ලිංග කියන්නේ පණ නැති. නපුංසක ලිංග. කැමති නම් පණ නැති කියලා ලියා ගන්නකො. අප්‍රාණ වාචි. ආවොත් හරිද? වර්තමාන කාල ආවොත්. අතීත කාල ආවොත්. කොහොමද එන්නේ? වර්තමාන කාල අතීත කාල. කොහොමද එන්නේ? වර්තමාන කාල ආවොත්. නපුංසක ලිංග වර්තමාන කාල ආවොත් අවසන් වෙන්නේ කොහොමද? ඊ. බහුවචන උනත් ඊ. දැන් මෙතන ඒක වචන බහුවචන දෙකටම ඊ පොදුයි. නේද? මෙයා පොදුයිනේ. එතකොට මෙයා එකක් ලියාගත්තා නම් ඇති. හරි. ඒක තමයි. ඉන්නේ ලියන්න එපා. මේ මෙතන අපි ගමු මෙහෙම. වර්තමාන කාල ඒක වචන බහුවචන මේ දෙකටම මොකක්ද එන්නේ? ඊ. හැබැයි අතීත කාලේ ඒක වචන බහුවචන මොකද්ද? අතීත කියන්නේ වෙලා ඉවරයි. මොකක්ද ඉන්නේ? අතීත කාලේ ඒක වචන කරලා ඉවරයි. මං කිව්වේ ඒ. මොකද මං කිව්වේ අර පිරිමින්ට පණ නැහැ කියලා එකයි. පණ නැහැ කිව්වේ නපුංසක ලිංග නිසා. හරිද? ඒ වලින් අවසන් වෙන නිසා. එහෙනම් මොකෙන්ද අවසන් වෙන්නේ? එම් කියන්නේ අර මම මේක මතක තියාගන්නයි එහෙම කිව්වේ හොඳේ. හරිද? පැහැදිලිද? ඔන්න ඔය chart ඔය වගු තුන මතක තියනවා නම් කිසිම බයක් නැතුව උක්ත ආඛ්‍යාත සම්බන්ධය සහිතව අතීත කාල වාක්‍ය හදන්න පුළුවන්. මේ වගු තුන විතරයි මතක තියාගන්න.
මේක ලියා ගන්නද? ඔව් මේක ලියා ගන්න. නපුංසක ලිංග කියලා ලියන වර්තමාන කාල අතීත කාල. ඒක වචන බහුවචන ඊ අතීත කාලේ ඒක වචන බහුවචන ඒය. අඩු කරන්න යන්නේ. අරක අඩු කරන්න යන්නේ. පුතුන් හරිද? නෑ. අන්තිමේද? ඊට පස්සේ පුළුවන් මේ වාක්‍ය ටික ලියා ගන්න. හරියට පිළිවෙලට වාක්‍ය ටික ලියා ගන්න. නැත්නම් වෙන වාක්‍ය ටිකක් හදමු යා. මේ වාක්‍ය ලියන්න නැතුව වෙන වාක්‍ය ටිකක් හදන්න. මම දාන වෙන වාක්‍යයක් හදන්න. ඒක අතීත කාලෙටත් වෙනවා. ඒක. හරිද? තේරුණාද කියන එක? දැන් මම කමි නැතුව වෙන එකක්. මම කරන වෙන එකක්. අපි ඒකෙම අපි ඒක හදන්න. ඔයා හදන එක. ඊට පස්සේ තාත්තා වැඩට යයි කියන එක දාන්න බෑ වෙන එකක් කරා. ලියන්න. මෙතන තියෙන වාක්‍ය නැතුව ඔයා හදන වාක්‍ය ටික. ඊපස්සේ බලමු අපි හරිද කියලා. මෙතන තියෙන වාක්‍ය ලියන්න එපා. හරිද? ඔයා හදන්න ඕනේ තනියෙන් වාක්‍ය ටික. හදන්න බලන්න.
හදලා ඉවරද වාක්‍ය හදපුවා කියන්න බල. හදපු වාක්‍ය කියන්න බල. මම සෙල්ලම් කරමි. මම සෙල්ලම් කරමි. අපි සෙල්ලම් කරමු. ඒක අතීත කාලයට හරවන්න බල. මම සෙල්ලම් කළෙමි. good. අපි සෙල්ලම් කළෙමු. නියමයි. අනිත් එක එකෙන් භාගයක් ලිව්වා. මොකද්ද කියන්න බල. තාත්තා කඩයට ගියේය. වර්තමාන. තාත්තා කඩයට ගියේය. ගියේද වර්තමාන. වර්තමාන ඕනේ. වර්තමාන කියන්නේ දැන්. තාත්තා වැඩට යයි. තාත්තා කඩේට යයි. ඊට පස්සේ තාත්තලා කඩේට ගියේය. ගියේය. වර්තමානෙන් ඕනේ දැනට. තාත්තලා කඩේට යති. යති. ඒක අතීතයට හරවන්න. තාත්තලා කඩේට ගියේය. තාත්තලා වැඩට කඩේට. තාත්තලා කඩේට ගියෝ. ගියෝය. නැත්තම් ගිය හරිද? දැන් තාත්තා නැතුව දැන් මේක බලාගෙනත් කියන්න පුළුවන්. මේක වැඩට එකයි කඩේට එකයි මාරු කරලා තියෙන්නේ. වෙන එකක් දාලා කියන්න බෑ. වෙන එකක්. අක්කා අක්කා කියන්නේ ස්ත්‍රීලිංග. හරි ඒක දාලා කියනකො අක්කා. අක්කා රූපවාහිනිය නරඹයි. හොඳයි. ඊට පස්සේ ඒක බහුවචනයට හරවන්න අක්කලා රූපවාහිනිය නරඹති. good. ඒක අතීතයට හරවන්න. අක්කලා රූපවාහිනිය නැරඹුවාය. අක්කලා නෙමෙයි අක්කා. අක්කා රූපවාහිනිය නැරඹුවාය. අක්කලා රූපවාහිනිය නැරඹුවෝය. good. පැහැදිලිනේ. දැන් ඊට පස්සේ මල වෙනුවට වෙන එකක් දාන්න. ගස සුලකට දාන්න එපා. වෙන වාක්‍යයක් හදන්න. මේ වාක්‍ය විතර හැදියේ. ගස ගල බිමට පෙරළුන් ගල බිමට වැටෙයි. ගල බිමට වැටෙයි. ඊට පස්සේ ගල් බිමට වැටෙයි. එක හරවන අතීත කාලෙට ගල් බිමට වැටුනේය. ගල බිමට වැටුනේය. ගල් බිමට වැටුනේය. හොඳයි. එහෙනම් හරි නේද? වාක්‍ය හදන්න පුළුවන්ද? අතීත කාල වාක්‍ය හදන්න පුළුවන්. මොනවා කාල වාක්‍ය හදන්න පුළුවන්ද? වර්තමාන කාල. එතකොට ඒක ස්ත්‍රී පුරුෂ ලිංග වේවා, ස්ත්‍රී ලිංග වේවා, ඒවා ඒක වචන වෙන්න පුළුවන්, බහු වචන වෙන්න පුළුවන්. හරිද? ඒවයේ නපුංසක ලිංග වෙන්න පුළුවන්, ඒක වචන වෙන්න පුළුවන්, බහු වචන වෙන්න පුළුවන්, වර්තමාන කාල වෙන්න පුළුවන්, අතීත කාල වෙන්න පුළුවන්. ඕනෑම වාක්‍යයක් දුන්නොත් දැන් හදන්න පුළුවන්ද? පුළුවන්. හරිනේ? හරි. වාක්‍ය ටික හදන්න එහෙනම්. හරි එහෙනම් අයිබෝවන්. දැන් වාක්‍ය ටික හදන්න. අයිබෝවන්.